අද දවස තමයි ජූනි 30. ඉතින් දුබායි ඉන්න අය දන්නවා මාසාන්තිමේට ගෙවල් මාරු කරන්න ගියාම මෙහි කොහොමද තියෙන කට්ට කියලා. ඉතින් මට නම් අද නිවාඩු ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. බට් හස්බන්ඩ් නිවාඩු දාලා ගෙදර හිටියා. මොකද අපිට බඩු පැක් කරගන්න වැඩ ගොඩාක් තිබුණා. ඉතින් මම එනකොට කොල්ලා ඔක්කොම බඩු ටික පැක් කරගෙන එළියටත් ඔක්කොම ටික අරගෙන ඇවිල්ලා ඉවරයි. ඉතින් අපි අපේ පරණ රූම් එකට බයි බයි කියලා අපි ගියා රෂ්දිය වලට. මෙන්න මේ වෙලාවකින් තමයි අපි අපේ ස්ටුඩියෝ එක ගත්තේ. ඉතින් ඔයාලට පේනවානේ හවස් වරුවට රෂදිය සයිඩ් එක කොච්චර ලස්සනද කියලා. ඒ වගේම හරිම කාම් වයිබ් එකක් තමයි තියෙන්නේ. බිසි පරිසරයක් නෙමෙයි මේ තියෙන්නේ. ඉතින් අපි දෙන්න බඩු ටිකත් අරගෙන ආවා. දැන් ඉතින් යාළුවනේ වැඩ ගොඩාක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ රූම් එකක ඉඳලා අලුත් තැනකට වෙන තැනකට ෂිප් වෙනකොට කොච්චර අමාරුද කියලා. අපි දැන් ඉතින් ඇතුළට ගිහිල්ලා කල්පනා කරේ කොහේ ඉඳන් ක්ලීන් කරන්නද කොහේ ඉඳන් ඇරේන්ජ් කරන්න ගන්නද කියලා. ඉතින් අපි දෙන්න පුළුවන් ඉක්මනට අපි දෙන්නගේ වැඩ ටික ඉවර කරගන්න තමයි try කරේ. මොකද අපි දෙන්නටම හෙට වැඩ. ඉතින් ඊට පස්සේ අපි දෙන්න ඉක්මනට අපි ක්ලීනින් වැඩ ටික කරලා රූම් එක ඇරේන්ජ් කරගත්තා. ඒත් කිචන් එක ඇරේන්ජ් කරගන්න අපිට ටයිම් එකක් තිබුණේ නැහැ. ඉතින් හස්බන්ඩ් කිව්වා හිමීට අපි කරගමු කියලා. මේ වගේ පිටරටක ඉන්නකොට ඉතින් අපිට උදව් කරන්න පවුලේ අය ළඟ නැහැනේ. ඉතින් අපි දෙන්නට ඉන්නේ අපි දෙන්න විතරයි. ඉතින් අපි දෙන්නට පුළුවන් විදියට අපි දෙන්න හැමදේම තනියෙන් එකතු වෙලා කරගන්නවා. ඉතින් දැන් නම් හොඳටම බඩගිනි යන්න විදිහකුත් නැහැ. මොකද කිචන් එක රෙඩි නෑ. ඉතින් අපි ඉන්දියන් රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා රෑට පරාට කෑවා. ඇත්තටම හරිම රසයි.